යෝ WhatsApp මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද අපි යන්නේ ඉතින් ආතල් වීඩියෝ එකක් කරන්න නෙමෙයි. ආතල් ගන්නත් නෙමෙයි ඉතින් සතුටෙන් හරි සතුටෙන් වැඩක් කරන්න යන්නේ guys. ඉතින් මම මේක vlog එකක් විදිහට ගෙනාවේ. ඔකට පණිවිඩයක් දෙන්නත් එක්ක ඉතින් අපි අද යන්නේ සහනාධාර දෙන්න. ඉතින් අද අපි සහනාධාර දෙන්න ආවේ ඌව පළාතේ මහියංගනේ කෝට්ටේ ප්‍රදේශයේ රොටලැවිල කියන ගම්මානයට. අපි ඉතින් guys ඒ ගමට ගියාට ගමේ පාසලට තමයි ගියේ ඉස්සෙල්ලාම. ඉතින් පාසලට තමයි අපි යන්න හිටියෙත්. යද්දිත් ගොඩක් මිනිස්සු පාසලට ඇවිල්ලා හිටියා සහනාධාර ලබා ගන්න. ඉතින් guys අපිත් වැඩේට බැස්සා. ඉතින් gloves දාලා mask දාලා සුළු පිරිසක් ඇවිල්ලා බත් බෙදන්න. ඊට බත් පාර්සල් අපි ගෙනාවා. ඉතින් guys අපි බත් පාර්සල් 1600කට කිට්ටු වෙන්න අරන් ගියා. අපි ඉතින් පුළුවන් විදිහට උදව් කරා. ඉතින් සුද්ධ කරනවා. ඉතින් වැඩේට බැස්සා. ඉතින් මාත් හරියන්නේ නැහැ. ඉතින් guys මේ තියෙන්නේ මඩ තට්ටුවක්. ওই මඩ තට්ටුව තියෙන මඩ කහට බිම පන්ති කාමරය ඇතුලේ. ඉතින් guys අපි අවශ්‍ය බඩු ටික සේරම අරන් ගියේ. ඉතින් මේ ඉදලින් සුද්ධ ගන්නේ මඩ පොඩ්ඩක් එහාට මෙහාට යන්න පිරවනේ ඉදල් කොසු සේරගෙම සුද්ධ කරා. ඒත් පොඩ්ඩක් අමාරු වුණා වැඩේ. ඉතින් අපිත් අතහැරියේ නෑ. ඉතින් guys ඔකට මගේ වීඩියෝ බලනවා නම් ඉතින් මේ යාළුවව දන්නවා ඇති. ප්‍රභාෂණයත් ඉතින් වැඩේට බැස් මාත් එක්කම. තව මාත් එක්ක ආපු අනිත් යාළුවොත් වැඩේට ලෑස්ති වෙලා වැඩ ටික පටන් ගත්තා. ඉතින් අපි මේ ටිකම සුද්ධ කරා. ඔය එක පන්ති කාමරයක් අපි සුද්ධ කළා. අනිත් පන්ති කාමරය සුද්ධ කරන්න පටන් ගත්තා. ඒකත් ඒ විදිහටම තමයි සුද්ධ කරන්න තිබ්බේ. සබන් දාලා සබන් කියන්නේ ලයිසෝල් වගේ ඒවා දාලා තමයි අපි සුද්ධ කරේ. පේනවා නේද මඩ. ඉතින් මොන තමයි ඉතින් විපතක් වුණා. ඉතින් ඊට පස්සේ අපි කන්න ලෑස්ති වුණා. අපි සේරම වැටි ඉවර කළා. කන්න ලෑස්ති වුණා. මගේ යාළුවෝ ටිකයි. ඉතින් ඔය විදිහට අපි අපේ වැඩ ටික දවසේ ඉවර කරලා දැම්මා. අපිට තිබ්බ වැඩ ටික අපි මේ ටිකම සුද්ධ කරා. ඉතින් ගොඩක් සතුටුයි අපිටත්. ඉතින් ලොකු පිනක් මේ කරපු වැඩේ. විතරම ලොකු පිනක්. ඊට පස්සේ අපි ඉතින් guys ගමන ඉවර කරා සතුටින්. ඉතින් guys මම පස්සේ තමයි voice record එක දැම්මේ. මොකද එතන කතා කරන්න බෑ. ඒ තරම් වැඩ තිබ්බා. ඉතින් අපේ යාළුවෝත් ඉතින් ගොඩක් උදව් කරා. ඉතින්